වෙලාව 7ට කතාමාට විතර ඇති. මේ සති තුළු වීඩියක් දාන්නම් කියලා හිටියා. මට දාගන්න බැරුණා. මට වැඩ යන වෙලාව තිබෙත් නෑ, පොඩ්ඩක් වැඩ වෙලා හිටියේ. ඒ වුණාට ඔහම රීරෑ යාළුවොත් එක්ක පොඩි රස්තියාදු පාරක් ගහලා පොඩි ආතල්ලක් දැම්මා. මට ඒ වීඩියෝ කැල්ඩයක් එහෙමෙන් ගන්න පුළුවන් වුණාට වොයිස් එක වීඩියෝ ටිකක් ගන්න බැරුණා. මම විස්තර ඉගෙන ගමන් ඒ වීඩියෝස් ටික එහෙම දාගෙන යන්න. එහෙනම් බලමු මොකද උනේ කියලා. ඉතින් ඊට පස්සේ අපි ඉස්සලම ගියේ විකුම්ලා ගෙදර. අපේ මාමගේ දැණි පුතා ඇවිල්ලා හිටියා. එයා එක්ක තමයි ගියේ. ගිහිල්ලා ඉස්සලම ගියා විකුම්ලා ගෙදර. විකුම්මත් අරගෙන ඊට සදෙව්ත් එක්ක තව ට්‍රක් අතේ මල්ලි කෙනෙක් හිටියා. ට්‍රක් අතේ ගියට වල දන්නේ නැතුව ඇති. කටියාව ට්‍රක් 1 2 3 4 කියලා ට්‍රක් 10 යනකම් බෙදලා තියෙන්නේ. පවල කටියාව. ඊට පස්සේ ඒ මල්ලිවත් අරගෙන මේ යන ගමන් තමයි අපි ඉන්නේ. අපි ගත්තා රයිස් එකක්. ඒකේ පෝෂන් එක නම් සුපිරි. අපි කොල්ල පස් දෙනා කොහොම හරි එකතු වෙලා බොහොම අරුවෙන් කෑවා. පස් දෙනෙක්ට කන්න බැරි තරම් ඒකේ රයිස් තිබ්බා. කිසිම අවුලක් නැහැ. පෝෂන් සුපිරි. සුපිරි නේද? අපි ඊට පස්සේ කාලා හැම පටන් ගත්තා සින්දු ටිකක් කියන්න. ඔය ඉන්න අපේ ඉස්කෝලේ කාලෙත් මියුසික් කරපු යාළුවෝ සෙට් එක. සුදු පාටක් දාගෙන ඉන්න මාමගේ පුතා. අනිත් මගේ නම් ඉස්කෝලේ යාළුවෙක්. ලබන්නට ආසනාවක් හරනව ආයනාවක් දියවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්. දානෙමනතු ටිකෙන් ටික රෑ වෙනවත් එක්කම අපි සින්දු 1 2 කියාගෙන ගියා. කොහමරි කොල්ලෝ ටික බහැලම සින්දු කියන්න ගත්තා. ඊට පස්සේ කොහමරි සින්දු 10ක් විතර කිව්වා. මෙතන තියෙන සින්දු කීපයක්. අපි බලමු ඔයාලා බලලා කියන්න ලස්සනයිද නැද්ද කියලා. ටික සින්දු ගාන යනකොට අපේ රැපර් ෆෝම් වෙන්න ගත්තා. සදෙව් රැපර්. ඒ ජුට්ටක් ආතල්ලකට ගියා. මට ඒක ලොකු වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මමත් නෙමෙයි ගත්තේ. අපේ මල්ලි ගත්තේ. ඔයාලම අහලා බලන්න රැප් එක ලස්සනයිද කියලා. අහලා කමෙන්ට් එකක් දාන්න. අවසානට ඔතන මං මෙතන විදිනව ඒක මත රාගය යටි හිත රවටලා. ඊට පස්සේ ආයේ අපි ටිකෙන් ටික ආයෙත් සෑඩ් වයිබ් එකට ආවා. සෑඩ් වයිබ් කිව්වට ගිටාර් ප්ලේයර් විකුම්ත ප්ලේ කරන විදිහට ඒක සෑඩ් වයිබ් එකත් එක්ක ආතල්ලගේ ප්ලේ කරන එක අපි සින්දු කිව්වා. ඔයාලා කමෙන්ට් එකක් දාන්න අපේ ගිටාර් ප්ලේ ගැන මොකද කියන්නේ කියලා. සදෙව්මයි තමා සින්දු කියන්නේ. අනිත් මල්ලි වීඩියෝ කරනවා. අර මල්ලි පොඩි වැඩක් කරන ගම සින්දු රස විඳින ගම හිටියේ. අහලා බලන්න මේ සින්දුවත් කොහොමද ලස්සනයිද කියලා. ඔබේ රූපේ අඳවලා
මුළු භවේ මගේ වේවා ආයෙමත් එනතුරා ආදරෙන් මගේ බලා ඔන්නෝම ඉතින් අපේ අතල් එක වීඩි වරුණා යාළුත් එක් ඉන්න එක වෙන මාතල් එකක් එක තැන්වල එක යාළු හම්බෙනවා ඒ අලුත් එක් ඉන්නනේ විදිහට යාළුත් එක් ඉන්නකොට හැමදාම සතුටින් අපිට ඉන්න පුළුවන් ඒ වෙලාව විදින එක තමා මම හිතන්නේ ඒ මොහොත විදින එක තමා හොඳම දේ එහෙනම් මම වීඩියෝ එක මෙතන නතර කරන්න අවසාන සින්දුවත් අහලා සබස්ක්‍රයිබ් කරන්න වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න මං ගිහින් එන්නම් අවසාන සින්දුවත් අහගෙනම යන්න අලුත් වීඩියෝ එකෙන් සෙට් වෙනකම් පරිස්සමෙන් ඉන්න බයි බයි ආයෙමත් නිපරාද මේ ජීවිතේ නොකියයි ගියේ අද ඔහු ගෙවුණු මේ විකරුණේ ලං වෙලා උබරිනේ පෙන් කළා මේ වේදනා තිබුණදින් ගොළු වෙලා මානෙට මලත් එමමයි ආදරේ ඒතරම් වත් නුබයි මාව ජීවත් කළේ මානෙට මලත් එමමයි ආදරේ ඒතරම් වත් නුබයි මාව ජීවත් කළේ